ඉකුත් දින රාත්‍රියේ රුසියානු හමුදාව විසින් යුක්‍රේනයට එරෙහිව ඩ්‍රෝන යාන 63ක් දියත් කළ බව යුක්‍රේන ගුවන් හමුදාව වාර්තා කර සිටිනවා. ගුවන් ප්‍රහාරයේ ප්‍රධාන දිශාවන් කාකිව්, ඩොනෙට්ස්, ඔඩෙසා ප්‍රදේශ ඉලක්ක වූ බව යුක්‍රේන බලධාරීන් පැවසුවා. ගුවන් ආරක්ෂක අංශ යුක්‍රේනයේ නැගෙනහිර, දකුණ සහ උතුරු ප්‍රදේශයේදී රුසියානු ඩ්‍රෝන යාන 49ක් බිමහෙළූ බව සඳහන්. රුසියානුවන් කාකිව් වෙත එල්ල කළ ඩ්‍රෝන සහ ෂෙල් වෙඩි ප්‍රහාර හේතුවෙන් ගිනි ගැනීම් වාර්තා වූ අතර තුවාල ලැබුවන් සිටින බව යුක්‍රේනයේ රාජ්‍ය හදිසි සේවය වාර්තා කළා. රුසියානු ප්‍රහාර වලින් පුද්ගලයන් 5කට වැඩි සංඛ්‍යාවක් මිය ගොස් තවත් 30කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව යුක්‍රේන බලධාරීන් පවසනවා.